හායි සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න යන්නේ මම කොහොමද අලු කෙසෙල් මාළුව හදාගන්නේ කියලා. අලු කෙසෙල් කියන්නේ ඉතින් ගොඩක් ගුණවත් වගේම රසවත් කෑමක්. මෙන්න මේ ගෙඩි තුන තමයි මම අද හදන්න ගන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේකේ ලෙල්ල අයින් කරගන්න එක. පරිස්සමට මේකේ ලෙල්ල අයින් කරගන්නවා. මම නම් මේ අලු කෙසෙල් ලෙලි විසික් කරන්නේ නැහැ. ඒක වේලලා තියාගන්නවා. කරෝල එක තෙල් දාලා ගන්න. හාල්මස්සු එක්ක එහෙම තෙල් දැම්මම හරිම රසවත්. ඒ හින්දා ඔයාලත් මේකේ ලෙඩි ටික ඉවත් කරන්න එපා. වේලා තියාගන්න. ඒක බැදුමකට එකතු කරගන්න. හරි. මෙන්න මේ විදිහට තමයි මම අලු කෙසෙල් කපා ගන්න. ඊළඟට මම මේකට ලූණු, අමු මිරිස්, කරපිංචා, කුරුඳු දා ගන්නවා. ඊට පස්සේ කහ චුට්ටක් සහ තුර පහ චුට්ටක් දාගෙන මේකට වතුර ටිකක් දා ගන්නවා මේක තැම්බෙන්න. ඊළඟට අපි මේක ලිපෙන් තියනවා. මෙන්න මේ විදිහට අපි තැම්බීගෙන ඉදි චුට්ටක් කලවම් කරන්න ඕනේ. මේ තියෙන්නේ අපි දාපු වතුර ටික ඔක්කොම හිඳිලා දැන් කෙසෙල් ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. ඊළඟට මම මේකට එකතු කරන්නේ මිටි කිරි. මිටි කිරි දාගත්තාම තමයි මේක ගොඩක් රසවත් වෙන්නේ. හැබැයි ඔයා ඩයට් කරන කෙනෙක් නම් මේකට මෙතනදී දිය කිරි දාගන්න. මෙන්න මේ විදිහට මිටි කිරි ටික දාගෙන අපි ආපහු මේක කලවම් කරගන්න ඕනේ. ඔයාලට අලු කෙසෙල් කොළ පාටට ඕන නම් තුන පහ ටිකක් වැඩියෙන් දාගන්න. එතකොට ඒකේ අර ලස්සන පාට එනවා. මම මෙතනදී ලුණු එකතු කරගන්නවා මගේ රස අනුව. ඊට පස්සේ ආපහු මේක හොඳට මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරලා පොඩි වෙලාවක් තමයි මෙතන තියන්නේ මිටි කිරි දාපු හින්දා ටික වෙලාවක් තියලා ඒක හොඳට පැවුනට පස්සේ මේක බා ගන්නවා. ඔන්න ඉතින් මගේ මාළුව හැදිලා ඉවරයි. මේ තියෙන්නේ මගේ අලු කෙසෙල් මාළුව. හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා ලයික් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත් මම මගේ කැම ජාති හදන විදිය ඔයගලන්ට බලන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.